සොඳුරු ආත්මයනි විශ්ව පණිවිඩ වෙත ඔබව ආදරයෙන් පිළිගන්නවා. මේ මොහොතේ ඔබේ තිරයේ දිලිසෙන දේවදූත අංක 3ක් ඔබට පේනවා ඇති. 111 777 සහ 888. මේ අංක 3 පිටුපස ඉදිරි දින 7ක් ඇතුළත ඔබේ ජීවිතයේ සිදුවීමට නියමිත මහා පුදුමයක් විශ්වයේ රහස් පණිවිඩයක් හැංගිලා තියෙනවා. දැන් ගැඹුරු හුස්මක් ගන්න. ඔබේ හිත සම්පූර්ණයෙන්ම නිදහස් කරන්න. මේ අංක 3 දිහා හොඳින් බලන්න. ඔබේ හිතට මුලින්ම ආපු ඔබේ ඇස වැඩියෙන්ම ගැටුණු අංකය මොකක්ද? ඒ අංකය තමයි විශ්වය අද ඔබ වෙනුවෙන් වෙන් කරලා තියෙන්නේ. දැන් ඔබ අංකය තෝරාගත්තා නම් ඔබේ පණිවිඩය අහන්න කලින් ඒ අංකය පහලින් කමෙන්ට් කරන්න. එතකොට ඒ අංකයට අදාළ විශ්ව ශක්තිය කෙලින්ම ඔබේ ජීවිතයත් එක්ක සම්බන්ධ වෙනවා. හරි. අපි දැන් බලමු ඔබ තෝරාගත් අංකයේ හැංගිලා තියෙන රහස මොකක්ද කියලා. ඔබ තෝරාගත්තේ 111 කියන අංකය නම් ඔබට තියෙන පුදුමාකාර පණිවිඩයක්. පහුගිය කාලේ ඔයා එකම තැන හිර වෙලා වගේ නේද හිටියේ? මොන දේ කළත් ඉස්සරහට යන්න බැරි. හැම දොරක්ම වෙහිලා වගේ හැඟීමක් ඔයාට තිබුණා. ඔයා අනිත් අය වෙනුවෙන් ගොඩක් කැපකිරීම කළත් අවසානයේ ඔයාට ඉතුරු වුණේ හිත රිදීම් සහ කලකිරීම විතරයි. ඔයාට හිතුණා ඇයි මටම මෙහෙම වෙන්නේ? මගේ වාසනාව ඉවර වෙලාද කියලා. හැබැයි විශ්වය අද මේ 111 කියන අංකයෙන් ඔයාට කියනවා ඒ පරණ කර්ම චක්‍රය, ඒ අඳුරු කාලය අදින් සම්පූර්ණයෙන්ම ඉවරයි කියලා. 111 කියන්නේ විශ්වයේ ප්‍රබල නව ආරම්භයක සංකේතයයි. ඉදිරි දින 7 ඇතුළත ඔයාගේ ජීවිතයේ අලුත්ම පිටුවක් පෙරලෙන්නයි යන්නේ. ඔයා කොහෙත්ම බලාපොරොත්තු නොවුණු පෙට්ටකින් ඔයාට ලොකු සහනයක් ලැබෙන්න නියමිතයි. සමහර විට ඒක ඔයාට කාලෙකින් අහන්න නොලැබුණු සුබ ආරංචියක් අරගෙන එන දුරකථන ඇමතුමක් වෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් ගොඩක් කල් හිර වෙලා තිබුණු මුදලක් හදිස්සියෙම ලාගේ අතටපත් වෙන්න පුළුවන්. ඔයාට අලුත් මාර්ග පෙන්වන්න දේවදූතයෙක් වගේ අලුත් කෙනෙක් ඔයාගේ ජීවිතයට සම්බන්ධ වෙන්නත් පුළුවන්. ඒ වගේම ඔයාගේ හිතේ මේ වෙනකල් තිබුණු ඒ ලොකුම බය සහ මානසික පීඩනය මේ සතිය ඇතුළත පුදුමාකාර විදිහට වාෂ්ප වෙලා ගිහින් හිතට මාරම සැහැල්ලුවක් දැනෙන්න ගන්නවා. ඔයාගේ මනසට අලුත් සාර්ථක අදහස් ගලාගෙන එන්න පටන් ගනීවි. ඒ නිසා මේ මොහොතේ ඉඳන් කිසිම දෙයකට බිය වෙන්න එපා. අංක 110 තෝරාගත්තු ඔබ දැන් ඇස් පියාගෙන හදවතින්ම මේ වචන 3 වතාවක් කියන්න. මගේ ජීවිතේ ලස්සනම අලුත් ආරම්භය මම ආදරයෙන් බාර ගන්නවා. විශ්ව ශක්තිය දැන් ඔබ සමගයි. ඔබ තෝරාගත්තේ 777 කියන අංකය නම් සොඳුරු ආත්මයනි ඔබ තමයි මේ මොහොතේ විශ්වයේ ආදරය වැඩියෙන්ම ලබන කෙනා. 777 කියන්නේ අසීමිත ආශ්චර්යයන්ගේ සහ දේවදූත ආරක්ෂාවේ ප්‍රබලම සංකේතයයි. පහුගිය කාලය පුරාවටම ඔයා කොච්චරනම් වෙහෙස වුණාද? අනිත් අයව සතුටු කරන්න, පවුලේ අයගේ බර කරට ගන්න ගිරින් ඔයාවම නැති කරගත්තා නේද? ඔයාගේ හිතේ තිබුණු දුක කවුරුත් දැක්කේ නෑ. කාටවත් නුපෙනෙන්න රෑ තනිවම හෙළපු කඳුළු, හිත ඇතුලේ හිර කරගෙන හිටපු වේදනාවන් විශ්ව මාතාව දැක්කා. ඔයා දැන් ශාරීරිකව වගේම මානසිකවත් ගොඩාක් හෙම්බත් වෙලා ඉන්නේ. සමහර විට ඔයාට හිතිලා ඇති මාව තේරුම් ගන්න, මාව බලාගන්න කවුරුත් මේ ලෝකේ නෑ නේද කියලා. හැබැයි සොඳුරු ආත්මයනි, විශ්වය අද ඔයාට මේ 777 අංකයෙන් දෙන බලවත්ම පණිවිඩය තමයි ඔබේ කඳුළු මම දැක්කා. දැන් ඔබට විවේක ගන්න කාලයයි කියන එක. ඉදිරි දින 7 ඇතුළත ඔයාගේ ජීවිතයට පුදුමාකාර ආශ්චර්යයක් සිද්ධ වෙන්න නියමිතයි. ඔයා මානසිකව හෝ ශාරීරිකව විඳපු ලොකු අසනීපයක් හෝ වේදනාවක් පුදුමාකාර විදිහට සුවපත් වෙනවා. ඔයාගේ හිත රිදවපු, ඔයාට වද දුන්නු ප්‍රශ්නයක් කිසිම වෙහෙසකින් තොරව ඉබේම විසඳිලා යනවා. ඔයාට අහිමි වුණා කියලා හිතපු දේවල් මහා පුදුම විදිහට ආයමත් ඔයාගේ ළඟටම එනවා.
උදේ නැගිටිද්දී හිතට මාරම නිදහසක්, සැහැල්ලුවක් සහ මහාලොකු සැනසීමක් දෙනෙන විශ්ව ශක්තියේ ආරක්ෂාව පිරුණු සතියක් තමයි ඔබට උදා වෙන්නේ. ඒ නිසා අංක 777 තෝරාගත්තු ඔබ දැන් ගැඹුරු හුස්මක් අරගෙන ඇස් පියාගෙන හදවතින්ම මේ වචන 3 වතාවක් කියන්න. මගේ ජීවිතයට එන විශ්වයේ ආශ්චර්යයන් මම ආදරයෙන් බාරගන්නවා. විශ්ව මාතාවගේ සදාකාලික රැකවරණය අද සිට ඔබටයි. ඔබ තෝරාගත්තේ 888 කියන අංකය නම් මගේ ආදරණීය දරුවා සූදානම් වෙන්න. ඔබේ ජීවිතයේ සිදුවන මහා විශාලතම මූල්‍යමය පෙරලියට 888 කියන්නේ විශ්වයේ අනන්ත වූ ධනයේ, සෞභාග්‍යයේ සහ අසීමිත මූල්‍යමය වාසනාවේ ප්‍රබලතම සංකේතයයි. පහුගිය කාලය පුරාවටම සල්ලි ප්‍රශ්න නිසා, ගෙවා ගන්න බැරි ණයබර නිසා ඔයා කොච්චරනම් මානසිකව පීඩා වින්දාද? රැයට නිින්දට යද්දී හෙට දවස මම කොහොමද ගැට ගහගන්නේ කියලා හිතලා ඔයා තනිවම කොච්චර බය වුණාද? ඔයා කොච්චර මහන්සි වෙලා අවංකව වැඩ කළත් අතට එන සල්ලි ටික පින්න වගේ වියදම් වෙලා ගියා නේද? හැබැයි ඒ හැම ආර්ථික දුකක්ම, හැම හිඟකමක්ම අදින් අවසන් වෙනවා. විශ්ව මාතාව ඔයාගේ ධන දොරටු සියල්ලම මේ මොහොතේ පුළුල්ව විවෘත කළා. ඉදිරි දින 7 ඇතුළත ඔයාගේ අතට මහා විශාල මුදලක් ගලාගෙන එන රහස් මාර්ගයක් පෑදෙන්න නියමිතයි. ඒක ඔයාගේ ව්‍යාපාරයට ලැබෙන අති විශාල ලාභයක්. ගුණක්කල් හිරවෙලා තිබුණු මුදලක් හදිස්සියෙම අතට ලැබීමක්. ලොතරැයි ජයග්‍රහණයක්. එහෙමත් නැත්නම් ඔයාගේ රැකියාවේ අනපේක්ෂිත උසස් වීමක් සහ ලොකු මූල්‍යමය වාසියක් වෙන්න පුළුවන්. සල්ලි පස්සේ ඔයා දුවපු කාලය ඉවරයි. දැන් මුදල් සහ වාසනාව ඔයාව හොයාගෙන එන කාලයයි මේ ආරම්භ වෙන්නේ. ඔයාගේ ණයබර ඔක්කොම එක පාරින් ගෙවලා ඉවර කරලා අනිත් අයටත් උදව් කරන්න පුළුවන් තරම් ලොකු මූල්‍යමය ශක්තියක් විශ්වය ඔයාට ලබා දෙනවා. ඒ නිසා අංක 888 තෝරාගත්තු ඔබ දැන් කිසිම සැකයක් නැතුව ඇස් පියාගෙන හදවතින්ම මේ වචන 3 වතාවක් කියන්න. විශ්වයෙන් ගලා එන අසීමිත ධනය සහ වාසනාව මම ආදරයෙන් බාරගන්නවා. විශ්වයේ මහා ධන ආකර්ෂණය අද සිට ඔබ වෙතටයි. මගේ ආදරණීය දරුවා, ඔබ අද තෝරාගත්තේ 111 777 හෝ 888 යන කුමන අංකය වුවත් ඒ හැම අංකයක් හරහාම විශ්ව මාතාවගේ පිරිසිදු ආලෝකය සහ අනන්ත වූ ආශිර්වාදය මේ මොහොතේ ඔබේ ජීවිතයට ගලාගෙන එනවා. හෙට ඉඳන් ඉර පායන්නේ ඔයාගේ ජීවිතයේ අලුත් බලාපොරොත්තු මල් පුබුදුවමින්. ඉතින් තවත් බය වෙන්න එපා. ඔයා දැන් තනියම නෙවෙයි. මුළු විශ්වයම ඔයාගේ පිටිපස්සෙන් මහා පවුරක් වගේ ආරක්ෂාවට ඉන්නවා. මේ ලැබුණු මහා ආශිර්වාදය ඔබේ ජීවිතයට ස්ථිර කරගන්න, විශ්වයත් එක්ක තියෙන බැඳීම තවත් ශක්තිමත් කරගන්න අනිවාර්යෙන්ම එක දෙයක් කරන්න. මේ වීඩියෝ එකට පහලින් ඔයා තෝරාගත් අංකයත් එක්ක විශ්ව මාතාවට ස්තුතියි කියලා කමෙන්ට් කරන්න. ඔයා ඒ වචන ටයිප් කරන මොහොතේම ඔයාගේ වාසනාවේ දොරටු සියල්ලම ස්ථිරවම විවෘත වෙනවා. ඒ වගේම ඔයාගේ හිතේ තියෙන පිරිසිදු ආදරය අනිත් අයත් එක්ක බෙදා ගන්න. හිතේ අමාරුවෙන් ප්‍රශ්න වලින් මිරිකිලා ඉන්න ඔයාගේ ආදරණීයන්ටත් මේ පණිවිඩය ෂෙයා කරන්න. ඔයා අනුන්ට දෙන සතුට දහස් ගුණයකින් ඔයා විතම ආපසු පැමිණේවි. විශ්වයේ තවත් මේ වගේ රහස් පණිවිඩ සහ ආකර්ෂණ නීතියේ බලවත් රහස් දැනගන්න විශ්ව පණිවිඩ අපේ channel එක අදම subscribe කරලා බෙල් අයිකන් එකත් ඔබලා තියාගන්න. ඔබට සියලු බාධක ජය ගන්න ලොකු ශක්තියක් ලැබේවා. නිදුක්, නිරෝගී, ධනවත් සහ සුවබර සතියක් වේවා. තෙරුවන් සරණයි. විශ්ව මාතාවගේ පිහිටයි.